ඔන්ලයින් බිස්නස් එකක ඕඩර් රිටර්න් අපිට නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි අපිට පුළුවන් කන්ට්‍රෝල් කරන්න. ඒක කන්ට්‍රෝල් කරන්න නම් ක්ලිකෝම් වගේ පවර්ෆුල් සොෆ්ටයක් අනිවාර්යයෙන්ම ඕනි වෙන. මේ තමයි ක්ලිකෝම් ඩෑෂ්බෝඩ් එක. ඩෑෂ්බෝඩ් එකේ විදිහට මගේ ක්ලෝතින් ස්ටෝ එකේ මේ මාසෙට ආදාළව මම ඕඩර්ස් 12ක් ඩිස්පැච් කරලා තියෙනවා. ඕඩර්ස් 12න් ඕඩර්ස් 7ක් දැනට ඩිලිවර්ඩ් වෙලා තියෙනවා. එක ඕඩර් එකක් රිටර්න් වෙලා තියෙනවා. ඒ කියන්නේ කුරියගේ රිටර්න් පර්සන්ටේජ් එක මේ මාසෙට අදාළව 108යි. මේ තමයි රිටර්න් වෙලා තියෙන ඕඩර් එක. මුලින්ම අපි මේ ඕඩර් එකේ අප්ඩේට් එකක් ගමු. මේ ඕඩර් එක ප්ලේස් වෙලා තියෙන 1.23, ඩිස්පැච් කරලා තියෙන 1.29. කුරිය ෆාඩ මේක රිසෝසස් එක ඉන්ස්ටාග්‍රෑම් වලින් තමයි මේ ඕඩර් එක ඇවිල්ලා තියෙන්නේ. ප්‍රොඩක්ට් එක ඩෙනිම් ක්වොන්ටිටි එක 2යි, සබ් ටෝටල් එක 2500යි, කුරිය චාර්ජ් එක 400ක් ඇඩ් වෙලා තියෙනවා. ටෝටල් පේබල් එක 2900යි. ඕඩර් එක රිටර්න් කරන්න කලින් අපි බලමු මේ ඉන්වෙන්ටරි එක කොහොමද මැනේජ් වෙන්නේ කියලා. ප්‍රොඩක්ට් කෝඩ් එක 0273. මේ තමයි මේ ප්‍රොඩක්ට් එක. මේ ප්‍රොඩක්ට් එකේ යුනිට් පර්චේස් ප්‍රයිස් එක 1000යි, සෙලින් ප්‍රයිස් එක 1250යි, ප්‍රොෆිට් මාජින් එක 25යි, කරන්ට් ස්ටොක් එක 93යි. අපි ස්ටොක් රිපෝට් එකට ගිහිල්ලා බැලුවොත් මේ ප්‍රොඩක්ට් එකට අදාළ වේරියේෂන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ කලර්ස් බ්ලැක් කලර් එකයි ග්‍රේ කලර් එකයි. බ්ලැක් එකෙන් 49යි, ග්‍රේ එකෙන් 44යි. මේ දෙක එකතු වෙලා තමයි මෙතන පෙන්නන්නේ කරන්ට් ස්ටොක් එක 93ක් තියෙනවා කියලා. රිටර්න් එක හරියට වුණොත් මෙතන ක්වොන්ටිටි 46ක් වෙන්න ඕනි. අපි දැන් මේ ඕඩර් එක රිටර්න් කරමු. මෙතනදී අපිට රීසන් එකක් ඇඩ් කරගන්න පුළුවන්. දැන් ඕඩර් එක රිටර්න් වෙලා තියෙනවා. එතකොට මේ ඕඩර් රිටර්න් ඇන්ඩ් එක්ස්චේන්ජ් කියන සෙක්ෂන් එකේ තියෙන්නේ අපේ ඔන්ලයින් බිස්නස් එකට අදාළව රිටර්න් වුණ එහෙම නැත්නම් එක්ස්චේන්ජ් වුණ ඕඩර්ස් විතරයි. එතකොට මේ තියෙන්නේ මම දැන් ඇඩ් කරපු ඕඩර් එක. ඒ ඕඩර් එකේ ස්ටේටස් එක පෙන්නේ. ඒ කියන්නේ ඕඩර් එකක් රිටර්න් වෙලා තියෙනවා. හැබැයි ඒ පැකේජ් එක තාම අපිට ලැබිලා නැහැ. එතකොට ඊළඟට අපිට පුළුවන් මේ ඕඩර් එක ලැබුණාට පස්සේ මෙතනින් රිසීව් කරගන්න. රිසීව් කරාට පස්සේ තමයි මේ ඕඩර් එකට අදාළ අයිටම් ටික ඉන්වෙන්ටරියට ඇඩ් වෙන්නේ. කියන්නේ දැන් ඇඩ් වෙලා තියෙන්නේ. අපි ස්ටොක් රිපෝට් එක චෙක් කරලා බලමු. මෙන්න මෙතන 46ක් වෙලා තියෙනවා. මේ විදිහට තමයි ඕඩර් රිටර්න් එකක් හරිම විදිහට මැනේජ් කරන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු එක්ස්චේන්ජ් ඕඩර්ස් හරිම විදිහට මැනේජ් කරන්නේ කොහොමද කියලා. ඔයා ඔන්ලයින් සෙලර් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපි channel එක subscribe කරන්න, bell icon එක කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.